ගාලේ කී දෙනෙක්ට මේ තරම් දුර ගන්න පුළුවන්ද බලමුකෝ. ගාලේ ගොඩක් කාලයක් තිස්සේ තියෙන පරණම ෂොප් වලින් එකක් තමයි මේ. හායි. ඉතින් මම ඉන්දුෂා. දැනටමත් අඳුර ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ගාලේ කොයි කවුරුත් දන්න ඒ කාලේ ඉඳන්ම ප්‍රසිද්ධ පිරිමි අයට ලස්සන දුන් තියෙන ෂොප් එකක් තමයි මේ. මේ ෂොප් එකේ ගාලේ අවුරුදු 20කටත් වැඩිය කාලයක් තිස්සේ ඉඳන් තියෙනවා. ඒකයි මම පරණම ෂොප් එකක් කියලා කිව්වේ. ඉතින් මේ ෂොප් එකේ පිරිමි අයට හරි ලස්සන දුන් තියෙනවා. ඔයාලා දැන් මේ දකින්නටත් වැඩිය හරි ලස්සන දුන් මේ ෂොප් එකේ තිබ්බා. දැන් කාලේ පිරිමි ළමයින්ට ගැලපෙන ස්ටයිලිෂ් ඒ වගේම හැන්සම් ඇඳුම් තමයි මේ ෂොප් එකේ තියෙන්නේ. ඔන්න මේ වගේ ඇඳුම් හොයන බොයිස්ලටත් මේ ෂොප් එකට ගිහින් බලන්න පුළුවන්. වින්ටර් ජැකට්ස්, කැප්ස්, ෂෝට්ස්, ස්පෙෂලිම කියනවනේ මෙයාලගේ ස්පෝර්ට් වෙයාර්ස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ ළඟ මෙන අලුත් අවුරුද්දට තාමත් ඇඳුම් ගන්න බැරි වුණා නම් දුවලා මේ ෂොප් එකටත් ගිහින් බලන්න. ඇත්තටම ඉතින් මම කියන්න දෙයක් නෑ. මේක දන්න කට්ටිය දන්නවා මේ කොහෙද කියලා. එයාලා ඉතින් දැනටමත් ගිහිල්ලා ඇත්තේ. ඒ තරම් මිනිස්සු අතර ප්‍රසිද්ධ ගාලේ නම ගියපු ෂොප් එකක් තමයි මේ. මේ වගේ හරිම ලස්සන යුනිසෙක්ස් ටී-ෂර්ට්ස් උනත් ඔයාලට ගන්න පුළුවන්. ඇත්තටම මම මේකට නම් පර්සනලි හරිම කැමතියි. දැන් ඔයාලට ඒ ඇඳපු ඇඳුම් වලට අමතරව තවත් ලස්සන කලෙක්ෂන් එකක් පෙන්නන්නම්කෝ. ඕනම ජාතියේ පිරිමි කෙනෙක්ට ගැලපෙන ඇඳුම් මේකේ තියෙනවා. ඒ කියන්නේ ප්ලේන් කලර්ස් වලට ආසයට ප්ලේන් කලර්ස්, ਪ੍රින්ටඩ් ඇඳුම් වලට ආසයට ਪ੍රින්ටඩ් ඇඳුම්. ඒ වගේම ලොකු ඩෙනිම් කලෙක්ෂන් එකකුත් මෙතන තිබ්බා. ඇත්තටම මට මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්න දේවල් ගොඩක් තිබ්බට කියන්න දේවල් හරිම අඩුයි. මොකද සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ට අවශ්‍ය වෙන හැම ඇඳුමක්ම මෙතන තියෙනවා. විශේෂයෙන්ම කලිනුත් කිව්වා වගේ ස්පෝර්ට්ස් කරන අයට ලොකු ස්පෝර්ට්ස් වෙයා කලෙක්ෂන් එකකුත් තියෙනවා. අලමු කී දෙනෙක් දැනටමත් ගෙස් කරාද කියලා. මේ තමයි ගාලේ මෙන්ස් වෙයා වලට ප්‍රසිද්ධම ඩියෝල් එක. මේ දවස්වල මෙයාලගේ ඉතින් ඔෆර්ස් ටිකකුත් යනවා. ඔයාලා අනිවාර්යෙන් ගිහින් බලන්න. මේකේ ලොකේෂන් එක ගැන කිව්වොත් මේක තියෙන හරියටම ගාල්ල ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකේ ඉස්සරහා P&J City building එකේ. ඔයාලා මෙන්න මේ පඩිපෙළෙන් නැගලා උඩ තට්ටුවට යන්න ඕනේ. අන්න ඒ තට්ටුවේ තමයි තියෙන්නේ. මම දැන් මේ ඉන්නේ හරියටම මේ පඩිපෙළ නැග ගමන්මයි. ඊට පස්සේ ඔයාලා කෙලින්ම යද්දි ආයෙත් පඩිපෙළක් හම්බ වෙනවා. මේ පඩිපෙළ නගිනවත් එක්කම ඔයාලට මේ ලස්සන ඩියෝල් ෂොප් එක බලා ගන්න පුළුවන්. දැනටත් ගිහින් බලන්න. එහෙනම් මං අදට ගිහින් එනකම් බයි.